සුබ දවසක් හැම දෙනාටම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා දවසේදීත් අපේ මේ කතා බහට. ඉතින් අදත් මේ සුවිශේෂී කතා බහට අපි සම්බන්ධ කරගත්ත අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා ඉන්නවා අද දවසේදීත් කතා බහ කරන්න. වෛද්‍යතුමනි ආයුබෝවන් ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්න ලබනවා අදත් කතා බහට. මේ වෛද්‍යතුමනි අපි අද ටිකක් අපි හැමදෙනාම දන්න කාරණයක් සම්බන්ධයෙන් කතා කරන්න හිතුවා. තේ ගැන අපි හැමෝම දන්නවනේ අපි සාමාන්‍යයෙන් ඉතිං පුරුද්දක් විදිට අඩු ගානේ දවසකට තේ දෙකක් තුනක්වත් බොනවා මේ තේ බිව්වට ඉතින් මේ වගේ තියෙන ගුණ පිළිබඳව මේක වටිනාකම් පිළිබඳව දන්නවද කියන එක තමයි ප්‍රශ්නය. ඉතිං තේ ගැන ටිකක් ඔබතුමාගෙන් තොරතුරු ටිකක් විමසන්න. අපේ රටෙත් මේක විශාල වශයෙන්ම පිටරටවලට අරගෙන යනවා අපිට විශාල විනිමය ආර්ථික වාසි ලැබෙන ශාකයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මේ තේ බොන එක කොහොමද අපේ ශරීරයට යහපත්ද අපේ ශරීරයේ මේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න තේ වලින් ලැබෙන ගුණ මොනවද කියන එක පිළිබඳව ටිකක් පැහැදිලි කරගෙන අපි කතාව ඉස්සරහට අරගෙන යමු වෛද්‍යතුමනි. බොහොම හොඳයි. තේ කියන එක ගත්තාම අද අපි මේ කතා කරන්නේ තේ කිව්වම වර්ග ගන්නවත් අපි බලමු. තේ කියන එක ගත්තාම අපි කතා කරන්නේ ලංකාවේ වැවෙන ලංකාවේ තියෙන අපි දන්න තේ ශාකයෙන් ගන්න තේ ගැන තමයි. එහෙම නැත්තම් තේ කිව්වම අපි දැන් දන්නවා හර්බල් ටී කියලා එකක් හඳුන්වලා දෙලා. ඒ කියන්නේ සියලුම මේ අපි ඒ කියන්නේ ශාකසාර වලින් හදන තේ වර්ග තියෙනවා. දැන් චීනේ වගේ තේ ශාකයෙන් විතරක් නෙමෙයි ඒ කියන්නේ අනිත් ශාක වලින් නුත් ගන්න තේ වර්ග තියෙනවා. ඖෂධීය තේ වර්ග තියෙනවා සහ සමහර ඖෂධ වල මල් භාවිතා කරලා සමහර ශාක වල මල් භාවිතා කරලා එහෙම ගන්න තේ තියෙනවා. අපි මේ කතා කරන්නේ තේ ශාකයෙන් එන තේ පිළිබඳ තමයි අපි කතා කරන්නේ. ඒකට ලංකාවේ ඉතාම ප්‍රසිද්ධයි. ලංකාවේ උඩ රට තේ තියෙනවා, පහත රට තේ තියෙනවා. එහෙම විවිධ ප්‍රදේශ වශයෙන් තේ තියෙනවා, විවිධ නම් වලින් තියෙනවා. ඉතින් ලංකාව කොහොම තේ ගැන ඉතාම ප්‍රසිද්ධයි. තේ ශාකය ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතාම වැදගත් දෙයක් අපි කතා කරන්න යන්නේ. මේක දැන් අපේ සෞඛ්‍යයට කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක තමයි අපි විමසන්න අවශ්‍ය වෙන්නේ. ඉතාම වැදගත් දෙයක්. අපි ලාංකිකයන් බොහෝ විට දවසට දෙතුන් වතාවක් අඩුම ගානේ නේද තේ ගන්නවා. ඉතින් අපි බලමු මේකේ සෞඛ්‍ය පැත්තට හොඳ මොනවද විද්‍යාත්මකව පරීක්ෂණ කරලා තහවුරු කරලා තියෙන්නේ මොනවද කියලා. එවිට අපිට ඉතින් අවබෝධයක් එනවා මේකේ තියෙන වැදගත්කම් පිළිබඳව. ඉතින් පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා මේ තේ කියන එක මේ හදවතට හොඳයි කියලා. හදවත් රෝග අඩු වෙන්න, ඒ වගේම හදවතේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න හොඳ දෙයක් කියලා තේ හඳුනාගෙන තියෙනවා. ඉතින් තේ කියන එක හදවත් රෝග අඩු කරන්න, ඒ වගේම හදවත සහ රුධිර නාලවල හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න තේ කියන එක ඉතාම ගුණයි කියලා හඳුනාගෙන තියෙනවා. දෙවෙනි දේ තමයි තේ කියන එක ආහාර මාර්ග පද්ධතිය සුවතාවයටත් හොඳයි කියලා හඳුනාගෙන තියෙනවා. හොඳින් ආහාර ජීර්ණය කිරීමටත් මේ තේ වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් මෙතනදී මම මතු කරනවා එක අවස්ථාවක මම ජර්මනියේ දැඩි සත්කාරයකක අපි පුහුණුවක් ලබන අවස්ථාවක ජර්මන් ජාතිකයන් මේ හිනහ වෙවි ඒ කියන්නේ මේ සල්්‍ය සර්මයක් කරලා ඔපරේෂන් එකක් කරලා දරුවෙක් ගෙනලා ICU එකේ අර මුලින්ම දෙන්නේ වතුරක් නේ දෙන්නේ නේද කෑම වේල වෙනකොට ඔවුන් hina වේ හදලා මේ දුන්නා දියරයක් දීලා ඉතින් hina වේ කිව්වා අපි මේක තමයි දුන්නේ කියලා hina වෙලා කිව්වා මේ ඕගොල්ලන් රටේ දෙයක් දුන්නේ කියලා අපෙන් එහෙම මොනවද කියලා කියන්නේ කියලා අපිට කිව්වේ නැහැ. පස්සේ අපි බලලා මේ අපි ඉතින් අනුමාන කළා අපි කිව්වා තේ කියලාත් කිව්වට පස්සේ ඇත්තටම තේ තමයි ඒ දීලා තියෙන්නේ පළවෙනි ආහාරය විදිහට. ඒ කියන්නේ දියර විදිහට. ඉතින් අපිට ලොකු සතුටක් දැනුණා. ඔවුනුත් එහෙම කරනවා කියන්නේ අපිට විශ්වාසය තියලා තියෙනවා කියලා දැනුණා. ඉතින් ඒ කියන්නේ ආහාර මාර්ගයේ සුවතාවයට හොඳට ඒ කියන්නේ මේ සුව පවත්වා ගැනීමට තේ ඉතා වැදගත් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම තේ ගත්තට පසු ආහාර මාර්ගයේ තියෙන අර මේ අපහසු ගතිය අඩු වෙන ගතියකුත් හඳුනාගෙන තියෙනවා. එහෙම තේ වල ගුණ හඳුනාගෙන තියෙනවා. ඊට පසුව තේ වල ගුණයක් ලෙස හඳුනාගෙන තියෙනවා අපේ මේ ස්නායු පද්ධතිය සහ මොළයේ ඒ කියන්නේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන සහ ඊට අමතරව හොඳට අපි මේ ඒ කියන්නේ නිදහස්ව හිතන්න නිදහස්ව ඒ කියන්නේ කාම් වෙන්න සැහැල්ලු වෙන්න තේ භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව විවිධ පරීක්ෂණ වාර්තාවල දෙපැත්තක් තියෙනවා. ඒක
වෙළඳාමටත් සමහර භාවිතයන් වැරදි. නමුත් දෙපැත්තක් තියෙනවා. ඒක අනුමාන කරලා තියෙනවා මේ බර අඩුවීමට සමහර ලාවට තේවල ගුණයක් තියෙනවද කියලා එහෙම බලලා තියෙනවා. ඉතින් ඒකත් තේවල තියෙන ගුණයක්. ඊට පසුව මේ තේ කියන එක ඇත්තටම තව දෙයක් තමයි සෞඛ්‍යයට කියන්නේ තේ බොන විට අපි එකතු වෙලා බොන්නේ. එතකොට මානසික සෞඛ්‍යයේදී අපි පිරිසක් එකතු වෙලා කතා බස් කරමින් තේ බොන වෙලාවක් තියෙනවා. මේක විදේශිකයන් බොහෝ විට භාවිතා කරනවා. ඒ වෙලාවේදී ඔවුන් කතා කරමින් ඉතාමත් සැහැල්ලුවෙන් දැන් අපි තේ බොන වෙලාව කියලා විදේශිකයන්ුත් භාවිතා කරනවා. ලංකාවෙත් කාර්යාලවල තේ බොන වෙලාව කියලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔවුන් අර එක දිගට යන්ත්‍ර වගේ වැඩ කරලා එක තැනකට ඇවිල්ලා සමහරට කතා කරමින් අදහස් බෙදාගෙන අර යන්ත්‍ර වලින් ඉවත් වෙලා තේ බොනවා. ඒකත් ඉතින් මානසික මේ සෞඛ්‍යයට ඉතාම හොඳ දෙයක්. මොකද මිනිසුන් අතර මිනිසුන්ට මිනිසුන් කතා කරන අන්තර්පුද්ගල සම්බන්ධතා ඇති වෙනවා. අර දැන් කාන්තාවන් විශේෂයෙන්මත් පිරිමියත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන අවස්ථාවට ඒක ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට මානසික නිදහසක් දෙන මේ වගේ මං කොටසයි කිව්වේ තේවල ඉතාම විශාල ගුණ ගණනාවක් තියෙනවා. ඒ නිසාම විදේශිකයන් මේක දන්න නිසා යුරෝපයේ රටවල් අරාබිකරේ රටවල් ලංකාවේ විශාල වශයෙන් හොඳ තේ ඔවුන් මේ විශාල වශයෙන් ඇනෝම් කරලා ගෙනියනවා. මොකද මේ ගුණය ඒගොල්ලෝ දන්න නිසා. වෛද්‍යතුමනි දැන් අපි කොච්චර ඉපදිච්ච දවසේ ඉඳලා මේ තේ හදාගෙන බිව්වත් දවසකට තේ වේල් දෙක තුනක් බිව්වත් ඇත්තටම මේ හොඳ තේ එකක් හදාගන්න විදිහක් තියෙනවද? දැන් සාමාන්‍යයෙන් අපි මොනවද ගන්න අවශ්‍ය වෙන ඒ තේ දල්ලේ මොන වගේ කොටස් තියෙද මේකට පාවිච්චි කරන්න පුළුවන්? එතකොට මේකට සීනි ප්‍රමාණ කොච්චර ගන්න අවශ්‍ය වෙනවද? මේ වගේ මොන වගේ සාධක මතද මේ හොඳ තේ එකක් අපිට මේ හදාගන්න පුළුවන්? ඇත්තටම දැන් තේ එකක් හදාගෙන මේ පිළිබඳ ඇත්තටම තේ පිළිබඳ විශේෂඥයන් ඉන්නවා. ඔවුන්ගේ සහ අන්තර්ජාලය හරහා තොරතුරු ගන්න පුළුවන්. අපි පොඩි දේවල් ටිකක් අපි බෙදා හදාන්න. මොකද මේ පිළිබඳවම ලංකාවේ ලෝකේ බොහෝම විශේෂඥයන් ඉන්නවා. ඔවුන්ගේ දැනුම සහ අන්තර්ජාල දැනුම අපිට භාවිතා කරන්න පුළුවන්. අපිට සරල ටිකක් පවසන්න පුළුවන්. තේ එක ගත්තම අපි ඇඟට මේක දාගන්න. ඒක නිසා ගන්න වතුර එක අපි තේ එක හදන්න ගන්න වතුර එක හරි වැදගත් වෙනවා. මේ වතුර එක අපි පිරිසිදු වෙන්න ඕන වතුර එක. මේකේ එයා බුබුලු තියෙනවා. කියන්නේ ඔක්සිජන් හොඳ නම් හොඳයි කියලා තියෙනවා. තේ එක හොඳට එනවා කියලා. ඉතින් ඒක නිසා හොඳ පිරිසිදු ජලය ඔක්සිජන් හොඳට තියෙන ජලය ගන්න පුළුවන් නම් තේ එකට වටිනාකම වැඩි කියලා කියනවා. ඊට පස්සේ උෂ්ණත්වයත් ඒක තේ එකෙන් තේකට නිසා සාමාන්‍යයෙන් අපි ගන්න තේ එක අපි සාමාන්‍ය විදිහට ගන්න තේ එක ග්‍රීන් ටී එකනේ අනිත් ලංකාවේ ගොඩක් භාවිතා කරන තේ එකට උෂ්ණත්වය සෙල්සියස් 100ට වගේ රත් කරන්න ඕන වතුර එක රත් කරලා අපි දන්නවා. ඒ කියන්නේ වාදනයකට දාලා පිරිසිදු වාදනයකට ඒකත් අර ප්ලාස්ටික් වගේකට දාන්න හොඳ නැහැ. හොඳට වතුර එක රත් කරපෙකන්නේ. ඒක එහෙම වෙන්නේ නැති වාදනයකට දාලා ඊට පස්සේ අපි තේකොළ ඒ කියන්නේ දාන්න පුළුවන්. දාලා එක්කෙනෙකුට ප්‍රමාණයට තේ හැන්දක් වගේ කියලා කියනවා ඇති කියලා දාලා පෙරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තේවල පැකට් වර්ග තියෙනවා. අර එක කෙනෙකුට දාන ඒක දාලා ගන්න පුළුවන්. පැකට් වල ඉතින් මතභේද ගන්නවක් තියෙනවා. ඒක දැන් ඉදිරියේදී මේ කොහොමද ඒක භාවිතා කිරීම ගැන. නමුත් අර ස්වභාවික දිරම අපිට පුළුවන් නම් තේ හැන්දක් දාලා ඒක පොඩ්ඩක් වහලා තියලා ඒක සමහර විනාඩි 3ක් තියෙනවා. සමහර විනාඩි 5ක් තියෙනවා. ඒ තේ වර්ගෙන් අර ගන්න වෙනස් වෙනවා. සමහර විනාඩි 3ක් තියෙනවා. මේක ඇත්තටම අන්තර්ජාලය ගිහලා බලන්න පුළුවන් තේ වර්ගය අනුව ඔබට ඒ වර්ගය අනුව ඒ අවශ්‍ය වෙලාව තිබ්බහම ඒ තේ එකේ ගුණය එනවා. ඊට පස්සෙ අර රොඩු ටික අයින් කරලා පෙරලා ඒ පෙරෙන විටත් අපි පිරිසිදුව ගන්නවන සමහරලාට අර ඒ කියන්නේ හොඳ නැත්තම් ඒ පෙරණ එකේ ප්ලාස්ටික් වගේ එහෙම තියෙනවා නම් ඒ රස්නේ වතුරත් එක්ක ගැටුමක් එන්න පුළුවන්. මොකද අපි මෙතනදී කියන්නේ ප්ලාස්ටික් වගේ වල රස්නේ වතුර දැම්මම අපි දන්නවා ගැටලුකාරී තත්ත්ව එනවා. ඉතින් නැත්තම් අර තේ එකේ ගුණේ ගන්න ගිහිල්ලා මම අර එක තැනකින් නැවතුවේ සමහරට අගුණයක් එන්න පුළුවන්. අපි එහෙම චේතනාවෙන් නෙමෙයි ඒක කරන්න ඕන. ඉතින් අර තේකොළ ටික ඒක රොඩු ටික අයින් කරාට පස්සේ පිරිසිදු තේ එකක් එනවා. අන්තර්ජාලය කියලා අපිට බලන්න පුළුවන් එක එක තේ එකෙන් තේ එකට වෙලාව තියෙනවා. විනාඩි 5ක් තියන තියෙනවා, 3ක් තියන තියෙනවා, 7ක් තියන ඒ වගේ තියෙනවා. දැන් ග්‍රීන් ටී වගේ හදනවා නම් සෙල්සියස් ප්‍රමාණය ඊට වඩා අඩු වෙන්න ඕන. ඒ අඩු එකෙන් හදන්න කියලා කියනවා. පවතින වෙලාවල් වෙනස් වෙනවා. අන්තර්ජාලය කියලා අපිට බලන්න පුළුවන්. එහෙම බලලා හොඳ තේ එකක් හදා ගන්න පුළුවන්. ඒකෙදී අර තව වැදගත් දේ තමයි වතුර ගැන වතුර රත් කිරීම කතා කරා, පිරිසිදු වතුර කතා කරා. වැදගත්ම දේ තමයි අපි ගන්න තේ කොළ එක. ඉතින් මෙතනදී නම් වැදගත් දෙයක් කියන්න වෙනවා මේ කොපමණ අපි මේ දේවල් අපි මේ නොකිය ඉන්න බැරි තත්ත්වයක් වෙන සත්‍ය කියන්න. ඔබ තේ කොළ එක ගන්න විට මේ
හොඳට අවබෝධයෙන් ගන්න. ඉතින් සමහර වෙලාවට එමේ තේ කොළවල මේ පාට ගැනීම සඳහා ඉතින් අර නරක කසල තේ භාවිතා කරලා වර්ණකාරක භාවිතා කරලා තියෙන මේක ඊටාම නරක දෙයක්. මොකද ගම්වලින් දුප්පත් මිනිස්සු අහිංසක මිනිස්සු ලංකාවේ තේ එක හදලා ඔවුන් හොඳ තේ එක යවලා විදේශ රටකට අර තේ වතු වල මහන්සි වෙලා අපේ කම්කරුවෝ මහන්සි වෙලා උහුන් බොන්නේ අර රොඩ්ඩ නේද? රොඩ්ඩ බොනවා නම් ඒක එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් මේකට අර සායන් වගේ කියන්නේ සායන් නෙමෙයි පාට වර්ග දානවනම් කෘතිම රසකාර ගොඩක් දානවනම් ඒ ගුණය තේ එකේ ගුණය නැති වෙනවා. එතකොට ඕන අපි දන්නවා මේකට මේ කෙමිකල්ස් දාන රසායන ද්‍රව්‍ය දානවා කෘතිම රසකාර කෘතිම පාට දානවනම් කෘතිම දේවල් දානවනම් ඒ ගුණේ හානි වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී ප්‍රවේශම් වෙන්න ඔබ අතර වෙන තේ එක ඉතින් අපිට ඊට වඩා කියන්න බෑ. ඔබ මේ බලන්න මේක ඇත්තටම හොඳ තේ එකක්ද එහෙම නැත්නම් මේක කොහොම නරකද? සීනි මේ නැතුව තේ එක ගන්න නම් ඔබට රස සහ සුවඳ තේ රසය සහ සුවඳ එනවා. එතකොට විවිධ තේ වර්ග ඔබට හඳුනන්න පුළුවන්. මේකත් තේ වල තියෙන එක්තරා වැදගත් දෙයක්. දැන් සීනි දාන්න එපා කියලා කියලානේ සීනි දාපු ගමන් මේ රසය එන්නේ නැහැ. සීනි දාන්නේ කාලයක් තිස්සේ මේ මමත් එක භාවිත කරලා සීනි නැතුව තේ එක විවිධ තේ වර්ග ඒ කියන්නේ ගත්තාම අපිට රසයයි සුවඳ දැනෙනවා. රසය වගේම මේ තේකට ආවෙන සුවඳක් තියෙනවා. ඉතින් මේ ගැන ඔබ සැලකිලිමත් වෙන ලාංකිකයන් මම පණිවිඩ දෙන්නේ ලංකාවේ හොඳම තේ හදලා ඔබට මේ හොඳ තේ එකක් බොන්න බැරි නම් ඒක අපි කනගාටු වෙන්න ඕන. ඔබ හොඳ තේ එකක් තෝරගන්න. ඒ කියන්නේ මුදලේ වැඩි වෙනසක් වෙන්නේ නැහැ. තෝරගෙන මේ සුවඳ රසය පොඩ්ඩක් බලන්න. මේ සීනි දැම්මම මේක මේ රසයයි සුවඳයි වෙනස් වෙනවා. විශේෂ රසය වෙනස් වෙනවා. සුවඳට වඩා රසය. ඉතින් ඒ පණිවිඩයක් දෙන්න ඕන. සමහර වෙලාවට අපි භාවිත කරන එදිනදා මේ නිතරම භාවිත කරන අපි පුරුද්දක් වශයෙන් කියලා කිසිම දෙයක් හොයා බලන්න තු අපි අද ආහාරවල නිතරම කතා කරනද අපි කරන විදිහට වෙනදා වගේම තේ ගේනවා තේ එක බොනවා අපි දන්නෙත් නැහැ යනවා. ඉතින් අර ඒ වෙනුවට පොඩ්ඩක් තේ එක බොන විට අපිට දෙන්න ඕන පණිවිඩය තමයි වෙනදාට අවබෝධයෙන් බොන්න. ඔබ ගන්නෙ මොන තේ කොළද? ඔබ වතුර කොහොමද ගන්නෙ? පිරිසිදු වතුරද? ඔබ භාවිතා කරන පෙරන්න භාවිතා කරන හරි දේද? මට අර අනිත් ඒවා ගැන තාම විද්‍යාත්මක නිසා කියන්න වෙන නමුත් හැම තිස්සෙම පොඩ්ඩක් කල්පනා කරලා ඔබ හරි විදිහට තේ එක ගෙදර හදනවද කියලා. නැත්තම් අර ඊට තේ කොළවල ගුණය රැකෙන්න ඒ තියන්න ඕන ක්‍රමයක් තියෙනවා. නැත්තම් තේ එකේ කාලයක් කරනකොට ගුණය අඩු වෙනවා. ඉතින් බෝතල් ඇරලා තිබ්බොත් නැත්තම් අර හිරවැලිය වුණොත් ඒ වුණොත් ඒක නිසා අර දැන් ඒ තේ එක දාන ඇසුරුම හොඳයිද? එහෙම පොඩ්ඩක් බලන්න. සමහර වෙලාවට කාලයක් මේ තේ එකට ඒ හැන්ද භාවිතාල වතුර වගේ වැරදිලි බදල ඒ හැන්ද නිසා පුස් එන්න පුළුවන්. ඒ පුස් තියෙනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ වගේ අර මේ ඉතින් කාරණා ගන්නවා බලන්න කියලා තමයි අපි මේ ආරාධනය කරන්නේ. මේක වෙනම රටාවක් තියෙන වෙනම මේ ආහාර පුරුදු වලදී අපි මේකත් එකතු කරේ. ඔබ මේක බලන්න. අනිවාර්යයෙන්ම ඉතින් තේ සම්බන්ධයෙන් කතා කරේ ගොඩක් වෙලාවට මේ අවසාන වශයෙන් මම තව කාරණයක් තියෙනවා ඔබතුමාගෙන්. දැන් පිට රටවල උදවිය ගොඩක් මේ තේ පානය කරන්න යොමු වෙලා තියෙන වෛද්‍යතුමනි. ඒක කියන්නේ අපිට වඩා ඒ උදවියගෙන් මේ හොඳ තේ වලට ඉල්ලුම තියෙනවා නේද? මොකක්ද ඒකේ විශේෂ එකක් මං හිතන්නේ ඔවුන් ඒකේ ගුණය දන්නවා සහ ඔවුන්ට ඒ ස්තරම් තේ ලැබෙනවා. එතකොට ඔවුන් ඒක ඒ ගුණය අත්විඳින්න දන්නවා සහ ඔවුන් ඒ රසයට ආස ඇති. ඊට අමතරව මේ සීතල රටවල් වුණාම මේගොල්ලෝ තේ එකක් බිව්වහම කෝපි එකක් බිවන එක පුරුද්දක් වශයෙන් සීතලටත් ඒක ගුණයක් ඒක දැනෙනවා සහ ඒක නිසා වෙන්නේ ඔවුන් වැඩිපුර මොකද සීතලත් එක්ක උන්ට වැඩිපුර මේක අවශ්‍යතාවයක් ඇති. කොහොමදත් ඔවුන් මේකේ ගුණය දන්න නිසා තමයි රසය දන්න නිසා සහ ඔවුන්ගේ අර තේ බොන වෙලාවක් තියෙනවනේ. උදේට කෑම ටිකක් කාලා පැයකට විතර තේ එකක් බොනවා. එහෙමම තියෙනවනේ. ඉතින් තේ එකක් බොන වෙලාවෙත් උපදෙස් තියෙන වෛද්‍ය විද්‍යාවේ. ඉතින් ඔය ඔක්කොම දැනගෙන බොන හරි වෙලාවට බොනවද කියලා එකක් දැනගෙන සමහර ආහාර ගත්තට පස්සේ අර මේ උරා ගන්න එකට ප්‍රශ්න වෙනවා යකඩ එහෙම ඒ නිසා ඒ ඔක්කොම කල්පනා කරලා ගන්න. මොකද විදේශිකයන් පණිවිඩ දෙන්න තියෙන ඉතාලම හොඳ නිසා තමයි මේක වැඩි මිලකට ඉල්ලුම් කරලා උන් ගන්නෙ. ඉතින් ඒ ගුණය රසය ඔබත් විඳින්න. මම කියන්නේ මේ නැවතිල්ලේ මේක විඳින්න අවශ්‍ය වෙන කාරණයක්. ඉතින් මේක ආහාර සංස්කෘතිය කියන්නේ එහෙම එකක්. අපේ මේ කලබලේ නිසා තමයි මම හිතන්නේ මොකක්වත් අපිට හරියට කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා තේ ගැන කතා කරලා මේක ජීවිතේට මේ බද්ධ කරගන්න ජීවිතේ විඳින්න මේක යොදා ගන්න මේකේ ಗುಣ ඒ විදිහටම දැනගන්න හරිත එකක් හදා ගන්න විදිය පිළිබඳව අපි ඔබට පැහැදිලි කරලා දුන්නා අපේ වෛද්‍යතුමන් වෛද්‍ය දාර සම්පත් ගුණවර්ධන මහත්මයා. වෛද්‍යතුමනි ආයුබෝවන්. ඉතින් ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ කාරණා පැහැදිලි කරන්න පැමිණියාට හැමදාමත් වගේ.
ඉතින් ඉස්සරහට තව අපි බොහෝ කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා සහ අපි පෙර වැඩසටහන් නැවත නැවත බලන්න කියන මතක් කිරීම අපි ඔබට සිද්ධ කරනවා. අති විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන් මේ වැඩසටහන් ෂෙයා කරන තව කෙනෙකුට බලන්න අවස්ථාව උදා කරලා දෙන්න. එහෙනම් අපි සූදානම් වෙන වැඩසටහන අවසන් කරන්න. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.